ආයුබෝවන් මේක මේ හදිසිය ගන්න වීඩියෝ එකක් මම පෙන්නනද වෙලාව කීයද කියලා පාන්දර 2:58යි පාන්දර 2:58යි මේ මට හදිස්සියම හිතුණා මේ චාය එකක් බොන්න කියලා සාමාන්‍ය දැන් මේ මොනවාද මේ මිඩල් ඊස්ට් වල ඉන්න අපිට ගොඩක්ම ෆැමිලිය දෙයක් තමයි චාය කියලා කියන්නේ. චාය කියලා ලංකාවේ කිරිතේ කියන දැන් මේක චාය එක හැදෙන්නේ තනිකරම ඉන්දියාවෙන්. එතකොට මේක හදන්නේ බ්ලැක් ටී වලට මෙහි තියෙන එවපොරේටඩ් මිල්ක් කියලා. ඒක මික්ස් කරලා තමයි හදන්නේ. ඉතින් මේ මහා පාන්දර මේ වෙලාවට චාය එකක් බොන්න වෙනවා කියලා හිතෙන කොටත් ඒක පිස්සු වගේ තමයි වුණාට මේ අපිට එහෙමයි. මම දන්නේ මට නම් එහෙම හිතෙනවා ඉතින්. ඉතින් පොඩ්ඩක් එළියට බැස්සා නින්ද ගියෙත් නැහැ. බලන්න දැන් ගොඩක් ඔයගොල්ලෝ දැකලා ඇත්තේ කටාර දවල් වෙලාවටනේ. ඉතින් රෑ වෙලාවල් වලට මෙහෙම තමයි පේන්නේ. මේ සාමාන්‍යයෙන් දවල් වෙලාවට පට්ට මේ ජනාකීර්ණ මේ හරිය. හැබැයි දැන් හරිම නිස්කලංකයි මේ වටපිටාව. මං හිතනවා පේන්නේ නැති කියලා ඔයගොල්ලන්ට. මම චාය එකක් බොන්නේ නැහැ. හැමදාම යන කඩයක් තියෙනවා ඉස්සරහා තියෙන්නේ. යා කීලා චාය එකක් බීලා පොඩ්ඩක් එළිය ඇවිදලා මේ වෙලාවට රස්නේ අඩුයි. හරිම සනීපයි මේ වෙලාවට. ඒ නිසා පොඩි වාඩියක් දාලා මොනවද විස්තර කියලා බලලමු. එනය දවල් වෙලාවට වාහන වලින් මිනිස්සු වලින් පිරීලා තියෙන මේ දෝහා මේ කටාර් රෑ වෙලාවටම හරිම සාමකාමී වාහන යන්නේ නැතුව නෙමෙයි වාහන යනවා ඒ උනට අර දවල්ට සාපේක්ෂව හරිම නිශ්ශබ්දයි බලන ලස්සන කොහොමද කියලා පේනවනේ මේ මම ඉන්න ඒරියා එක මිනිස්සු පොඩි වෝක් එකක් දාන්න චාය එකක් බොන්න එන්න මේ ටයිම් එකට තමයි එන්නේ මෙතන ලස්සන මේ ග්‍රාස් අර මගේ කලින් වීඩියෝ එකත් මෙතන තියෙනවා මේ ඔක්කොම වාහන නවත්තලා පාරේ වාහන යනවා නිකන් හරිම ස්පීඩ් එකෙන් යන්නේ මේ වෙලාවට මොකද ට්‍රැෆික් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින් දෝහා වල රැට මෙහෙම තමයි රෑ නේ දැන් පාන්දර 2:58යිනේ ලංකාවට නම් උදේ 5ත් පහු වෙලා ඒ වුණාට ඉතින් මේ රතන ඔයගොල්ලන්ට පේනක් දන්නේ නැහැ කොල්ල සෙට් එක ෆුට්බෝල් ගහනවාද මොනවද මන් දන්නේ නැහැ මම හිතන්නේ ෆුට්බෝල් ගහනවා තමයි මේ වෙලාවටත් මේ මිනිස්සු ෆුට්බෝල් ගහනවා. එහෙම තමයි. දැන් මට මේ ආවෙලාවේ චායි බොන්න හිතුණා වගේ තමයි ඒගොල්ලන්ට ෆුට්බෝල් ගන්න දෙන්නේ නැති නේ. රයිට්. මේ තියෙන මේන් රෝඩ් එක අද නම් එච්චර බය වෙන්න දෙයක් නැහැ. මොකද මේ රෑනේ. වාහන නැති නිසා ෂේක් එකේ පනිමු. දැන් ඕගොල්ලෝම කියන්න දෝහා ලස්සන දවල්ටද නැත්නම් මේ වගේ රෑටද කියලා. කවුරුත් නැහැ වාහන විතරයි. වාහනයි මමයි පාරේ. අපි වැඩේට යන්න මට දැන් නිින්ද යන්නේ නැහැ චාය එකක් නැතුව මේ අපි ඉස්සෙල්ලා එක් ගන්න ඇවිල්ලා අපි හිමීට කතා කරමු රයිට් අපි දැන් මේ යන්නේ මේ ඒරියා එකට කියන්නේ මුෂරිෆ් වල මණික්පූර් ඒරියා එක මේ මණික්පූර් වල තමයි දෝහා වල සාමාන්‍යයෙන් අපි කියන්නේ මිනි බංග්ලාදේශ් කියලා තනිකරම ඉන්නේ බංග්ලාදේශ් ආයෙ තමයි මේ ඒරියා එකේ ඉන්නේ මගේ කලින් ඇකමඩේෂන් එකේ තිබ්බෙත් මේ පාරෙම තමයි. ඒ නිසා මම මේ චායි කඩේ ගැන මම හොඳටම දන්නවා. එතකොට මේ ඒරියා එකේ මෙන්නේ බංග්ලාදේශ අය අර ඒව මෙහෙ තියෙන සාමාන්‍යයෙන් දැන් මණිපූර් කියම බංග්ලාදේශ අය ඉන්නවා. ඊට පස්සේ මන්සූරා සයිඩ් එක තියෙනවා. ගොඩක් වෙලාවට පිලිපීන්ස් අය වැඩි, ශ්‍රී ලංකන් ක්‍රවුඩ් එක වැඩි. අර ඒ වගේ ඒරියාස් තියෙනවා ඉතින්. එහෙම තමයි වෙන්නේ. මේ ලොකු බිල්ඩින් තියෙන්නේ. මේ බිල්ඩින් එක තමයි කටායාවේස් බිල්ඩින් එක. කටායාවේස් බිල්ඩින් කියලා කියන්නේ කටායාවේස් එකේ ස්ටාෆ් ඇකමඩේෂන් එක තමයි තියෙන්නේ. එක ඇකමඩේෂන් එකක්. මේක ලෝකේ ඇකමඩේෂන් ගොඩක් තියෙනවා. අපි ඉස්සරහට. හරි. මම දැන් මේ චාය බොන්න යන කඩේ මෙන්න මෙතන තියෙන්නේ. මෙන්න මෙතන තමයි චාය බොන කඩේ තියෙන්නේ. ඇතුළට ගිහිල්ලා බලමු.
චාය කරගෙන ආවා. රියල් එකයි වෙන්නේ. රියල් එකෙන් රුපියල් 85යි. ඉතින් 3 දාන චාය එකක්. අර මං අර කලින් වීඩියෝ එකේ බිව්වේ මේ ඇන්කට් එකන්නේ. එතකොට මේ තියෙන්නේ ඒක ලංකාවේ මේක ඉන්දියන්. cheers. මේ වෙලාවට චාය එකක් තියෙනවා කියලා කියන්නේ ඒක වෙනම වයිබ් එකක්. ඒක මන්ද අපිට තමයි කියන්නේ. මේ රටවල ඉන්න අයට තේරෙන්නේ නැති මම මොකද්ද කියන්නේ කියලා. මේ තියෙන්නේ 3 දාන ගමන් චාය එකක්. පේනවද? පොඩි කප් එකක හොඳට ස්ට්‍රෝං තමයි තියෙන්නේ. මම මේ ඉන්නේ බංග්ලාදේශ කඩේක ෂොප් එකක. මේකේ තියෙනවා මේ රස කෑමක්. මේ බංග්ලාදේශ කෑමක් මම ගොඩක් වෙලාවට රැයට කන්නේ ඒක තමයි. ඒකට කියන්නේ තෙහෙරි කියලා. මම දවසක වීඩියෝ එකක් කරන්නම් මේ මොකද්ද තෙහෙරි කියන්නේ කියලා. අපි මේ වෙලාවේ අපි චාය එකක් බොමු. දැන් චායි වර්ග ගත්තම ලංකාවේ තියෙනවා මසාලා තේ කියලා කියනවා, මසාලා ටී කියලා කියනවා, බ්ලැක් ටී කියනවා, කිරි තේ කියනවා. ඒකෙම ටිකක් වෙනස් වෙච්ච version එකක් තමයි මේ චායි කියලා කියන්නේ. හරිද? මේකේ වෙනස් වෙන්නේ මේකට දාන්නේ fresh milk. සාමාන්‍යයෙන් Indian style එකේ fresh milk දානවා. තව evaporated milk කියලා එකක් තියෙනවා. නිකන් ඒක thick milk එකක්. condensed milk නෙමෙයි. අර black tea එකට අර පොඩි ඇඩ් කරන එක තමයි කරන්නේ. සාමාන්‍යයෙන් මේ දෝහවල මම කැමතිම චායි බොන්න මෙතන. මොකද මම දන්නේ ඒක මට සෙට් වෙලා තියෙන විදිය. ඕන තැනක තියෙනවා චායි එකක්. ඕන තැනක ගිහලා ගන්න පුළුවන්. හැබැයි මම ඉන්නේ මෙතනට. චායි එකක් දීලා ආවා. දැන් හරි. දැන් අර හිතේ තිබ්බ ආසාවට දැන් නිදා ගන්න පුළුවන්. නැත්තම් නිින්ද යන්නේ නැහැ බිව්වේ නැත්තම්. මං මේ පොඩි වැඩක් පෙන්නන්න. රයිට්. ඔහොම ඉන්න. පේනවද මේ රටවල් වල මිනිස්සුන්ට මේ වාහන කිසිම වටිනකමක් නැහැ. මම නම්බර් ප්ලේට් වල දාන්නේ. මේ වාහන නිකන් ඔහේ තියනවා දූවිලි බැඳි බැඳි හිතන් මේක මේක හොන්ඩා වාහනයක්. ඒකට මේ තේනවනේ ලොකුවට ගණන් ගන්න නැහැ වාහන. මොකද මේ රටේ මිනිස්සුන්ට වාහන හරිම මිල අඩුයි මේ රටේ. ඒ නිසා වාහන එච්චර කෑ කරන්නේ නැහැ. මේ පේනවා අලුත්ම මේ Mitsubishi වාහනයක්. පේනවනේ දූවිලි ඇදිලා ඔහේ තියෙනවා. මේ තියෙන්නේ ස්නූනු කියලා. ස්නූනු කියලා කියන්නේ ලංකාවේ තියෙන Uber තියෙනවා, Pick.me තියෙනවා. එතකොට මෙහි තියෙන ෆුඩ් ඩෙලිවරි සර්විස් වලින් ප්‍රධානම එකක් තමයි ස්නූනු කියලා කියන්නේ. දැන් බලන්න මෙහි මේ ස්නූනු ඩෙලිවර් කරන්නේ Apache එකකින්. හරිද? ඉතින් මේ වාහන ඔහේ දාලා යනවා මේ වෙන්නේ දූවිලි බැඳි බැඳි. අපේ රටේ මිනිස්සුන්ට වාහනයක් කියන්නේ හීන. මේ රටේ මිනිස්සු වාහන ගණන් ගන්නෙත් නැහැ. මට මෙතන සුපිරි බයික් එකක් පේනවා. ඉන්න පෙන්න. R1 එකක් පුතේ. R15 මන්ද මොකක්ද වාහනේ බයික් එක කියලා. පේනවනේ මේ ෆුඩ් ඩෙලිවර් කරන වාහන. පිස්සුනේ. ලංකාව මෙහෙම නැහැ ඉතින්. නමුත් මේ රටවල මෙහෙමයි. අනිත් එක මේ බංගලාදේශ ඒරියා එකක්. ඉතින් බලන්න. කොහොම තමයි මේ රටවල දියුණු නිසා තමයි මේ හැමදේම. ලංකාවේ නම් මෙහෙම වාහන මේ අතහැරලා දාලා තියෙදි නිකන් පාරේ නේද? අනිත් එක මේ වගේ සුපර් බයික්ස් තියෙනවා නම් අපි ඒවා ගෙදර තියන් ඉන්න මිසක් කෑම සර්විස් කෑම ඩෙලිවර් කරන්න යන්නේ නැහැ. මෙතන පල්සර් තියෙනවා, මෙතනක් තියෙනවා, ගික්සර් එකක් තියෙනවා, පල්සර් තියෙනවානේ. හරි නම් ඕක තමයි අද මේ වීඩියෝ එක. මේ ඇත්තට වීඩියෝ එකක් කරන්න ඕන කියලා මේ අදහසකින් නෙමෙයි ඉඳී. මට අර චාය එකක් බොන්න හිතුණා. ඒ නිසා මම බැලුවා පොඩි ක්ලිප්ස් දෙක තුනකුත් අරගන්න. අනිසරාට ලොකු වැඩ දෙක තුනක් කරන්න හිතන් ඉන්නවා. බලමු. මම මේ රෙකෝඩ් කරන්නේ ෆෝන් එකෙන්. මේ නිසා ක්වොලිටිය සෑහෙන්න අඩුයි. බලමු ඉස්සරහට පොඩි අප්ග්‍රේඩ් එකක් කරන්න. ඉතින් කාමරේට යන්න තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අර කියනවනේ කොෆි බිව්වම චාය බිව්වම නිදා ගන්න බෑ කියලා. අනේ මම දන්නේ මට නම් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මට කොෆි 10ක් ගහලා ඇවිල්ලා හරි මට හොඳට නිදා ගන්න පුළුවන්. මට නිින්ද යන්නේ නැහැ. කොෆියක් හරි චායක් හරි බිව්වේ නැත්තම්. ඒක හරි අමුතුද මන්දා. කොහොම හරි ඕක තමයි දත්තේ. අපි තාපට ඉස්සරට යන් ගිහිල්ලා ලස්සන මේ ලොකේෂන් එකක් තියෙනවා. අපි එතනින් ගිහිල්ලා බලමු. කටාර් කියන්නේ ලෝකේ තියෙන දියුණුම රටවල් වලින් එකක්. ඒකට හේතුව එකක් මේ රටේ තියෙන ජනගහනය. ඒ වගේම තමයි මේ රටේ තියෙන වට ප්‍රමාණය. මේ රට හරි පොඩි, ලංකාවටත් වඩා පොඩි. හැබැයි ඒකට බලපාන්නේ රටේ විශාලත්වයවත්
ඉන්න මිනිස්සු කවුද කියන එකත් නෙමෙයි ඒ රාජ්‍ය පාලනය ඒ ගවමන්ට් එක හිතන්න මේ රටවලට මොනවද තියෙන්නේ මේ රටවලට තියෙන්නේ ස්වාභාවික තෙල් නිදි සහ අපි කියන්නේ ගෑස් ඒ දේවල් වලින් තමයි මේ රට දුවන්නේ හැබැයි ඒ සම්පත් මේ පාලකයෝ එදා ඉඳන් අද වෙනකන් කොච්චර හොඳට මැනේජ් කරලා තියෙනවද කියලා අපි ඇස් දෙකෙම පේනවා මොකද කටාර් කියන්නේ අර උපතින්ම ධනවත් රටක් නෙවෙයි දීවර කර්මාන්තේ තමයි මුලින්ම යෙදුනේ ඒගොල්ලෝ හැම තෙල් හොයාගෙන ගෑස් හොයාගෙන ඒ ඉඳපු පාලකයෝ හරියට රූල් කරපු නිසා තමයි මේ රට ලෝකයේ තියෙන දියුණුම රටවල් වලින් එකක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් හිතලා බලන්න ලංකාවට මොනවද නැත්තේ කියලා. මේ මැද පෙරදිග තියෙන ගොඩක් රටවල් වලට නැති ගොඩක් සම්පත් ලංකාවේ තියෙනවානේ. ස්වාභාවික ජලය, වනාන්තරද, මුහුදු ඒ හැමදේම තියෙනවා. හැබැයි ඒවා හරියට මැනේජ් කරනවද නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ. එහෙම මැනේජ් කරා නම් අපේ රට තරම් ලස්සන රටක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. මේ රටවල් වල තියෙන මේ සම්පත් ටික ඒගොල්ලෝ හරියට මැනේජ් කරනවානේ. ඉතින් නිකමට හිතලා බලන්න මේ රටවල් වලට ලංකාවට තියෙන වගේ සම්පත් තිබුණා නම් කොහෙන් අතර වේද කියලා. ඉතින් මේ දෝහා කියලා කියන්නේ මම අවුරුදු 4ක් තිස්සේ ජීවත් වෙන රට. ගොඩක් දේවල් ඇචීව් කරගත්ත රට. මගේ සෙකන්ඩ් මදර්ලෑන්ඩ් එක. ඉතින් මේ දේවල් S2කින් දකින්න ලැබුණ එකම ලොකු දෙයක්. මෙහෙම පිටරටකට ඇවිල්ලා බලද්දී තමයි අපේ රටයි මේ රටවල ඉන්න තත්ත්වය ගැන හොඳටම තේරෙන්නේ. මේ රටේ මාර්ග නීති නම්බර් 1. එතකොට ආරක්ෂාව නම්බර් 1. කිසි ප්‍රශ්නයක් නැහැ. ගෑනු ළමෙක්ද පිරිමි ළමෙක්ද කියලා කිසිම ගැටලුවක් නැහැ. ඕන්ලාවක පාර්ක බහලා යන්න පුළුවන්. ලංකාවේ තත්ත්වය තියනවද කියන එක පොඩ්ඩක් හිතලා බලන්න ඕනනේ. ඉතින් අපේ රටත් කවදා හරි ඒ තැනටපත් වෙයි කියලා අපි මේ රටවල ඉඳන් බලාගෙන ඉන්න ගමන් ප්‍රාර්ථනා කරනවා. මම අර ආයෙත් කලින් ඉඳපු තැනට ඇවිල්ලා තියෙනවා. මගේ ඇකොමඩේෂන් එක මේ ළඟ තියෙන්නේ. එහෙනම් අද වීඩියෝ එකෙන් මෙතනින් අපි ඉවර කරමු. තව ලස්සන වීඩියෝ එකක් හම්බෙමු. මේක මේ සඩන්ලි කරපු වීඩියෝ එකක්. කිසිම ප්ලෑන් කරලා කරපු නැති එකක්. එහෙනම් channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. එහෙනම් හැමෝම පරිස්සමින් ජය වේවා. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. ගිහින් එන්න. peace out.